පෙරෙන් යුතුයතුමය ඊතාගාරු එක පුන් පාදින් දුරු වෙයි ලොව ගාන ආදුරු නිකතරු රැසින් එලෙසට නොම අප විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ පරිණාධිපති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන්ද ඒ වගේම නියෝජ්‍ය පරිණාධිපති හාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ ගුරු හාමුදුරන් වහන්සේලාගෙන්ද ගුරු මහත්වරුන්ගෙන්ද මා සහෝදර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගෙන් හා ගිහි ශිෂ්‍ය භික්ෂුවන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අද දින ගුරු ජීවිතයෙන් සමුගන්නා ගුරු පියාණෙනි ඔබටයි මේ උපහාරය. ගුරුතරුව හිමින් දැසයයි ගැලුවලිය නොමුනවති නුමත පුල්තලා වැහි බිඳු තවරා ගුරුතරුව හිමින් දැසයයි. පරපුරක සිහින යාත්‍රා තොටුපොළට යවා හරවා පිටු සෙනෙහසින් ලොක් කියා දුන්නු ගුරු පාද පියුම් සුවඳයි. එක මලක නන් නොපෙමයි මල්යා එක සිරස නැමෙමයි පිටු සෙනෙහෙන් ගුරු පාද පියුම් සුවඳයි. සඳට සඳම මිස නැත උපමා හිරුට හිරුව මිස නැත උපමා සොයා කුමට වෙහෙසෙන උපමා ඔබට ඔබ මිස නැත උපමා. දම් සරණයි දේව නොව දම් සරණයි සංඝ සරණයි දේව නොව සංඝ සරණයි දිව්‍ය තිතෙක් ගුරුනට තුන් සරණයි වැලකී පසු පාවු යහපත අනුදැන සඳහන් සුරකිමි උත්තර බුදුබණ ඒ බුදුබණ වල සුවයෙන් අපාමන අප දිවි පහනක් වේවා දිගුලන. ඔබ සම්බන්ධෙන්ද මාහට මදකට අවසරයි. අපේ සංස්කෘතිය තුළ ගුරු දෙගුරු දෙපිරිසම වන්දනීයයි ඒ වගේම පූජනීයයි. කෙනෙකුට තමන්ගේ ජීවිතේ ලබා දෙන්නේ තමන්ගේ ආදරණීය දෙමව්පියන්. දෙමව්පියන් ලබා දෙන ජීවිතය ගෙන යන්න නිසි මඟ කියා දෙන්නේ ගුරුවරු. ඒ නිසාම ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට ගුරුවරයා පත් වෙනවා. සසමමර අරු කැටි ගත දුරින් මදපු ඇතුළුනි ප්‍රඥාවේ පාරමින් පිළිපු නුඹ පුදමින් සදාකාල සිත් අහසේ සහෝ ශ්‍රීලාල් ගුරු ඥානනි ඔබගේ විශ්‍රාම දිවියට මේ උපහාරයක්ම දේවා. लाल गुरु पियतुमार सह आचार्य मंडले अनिकुत गुरु पियवरुंगेंद सहोदर ඔබසනගෙන්ද අවසරයි
අද දිනේදී අප දෙදෙනා මෙතනට පැමිණියේ ගුරු උපහාර ගීතයක් ගායනා කිරීමටයි. ගුරු සිත සාධර්ම කීර්තිශ්‍රී වංශාව අංශ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති අතිපූජ්‍ය අවසරයි අන්තුනේ සෝමතිලක තිස්ස නායක ආම්රාජ වහන්සේ ප්‍රධාන එවැගේම මේ අවස්ථාවට සම්බන්ධ වන ගිහිපැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අවසරයි. වසර 17ක් පමණ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ සේවය කරලා විශ්‍රාම ගියාට පස්සේ මා වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව මම පළමුව කෘතඥ වෙනවා. මට මේ උත්සව සභාවේ ඉන්නකොට මතක් වුණා එක පඬිතුමේ සඳහන් කරපු පොඩි පඬිවදන. ඒ පඬිතුමා සඳහන් කරනවා ශෛලේන මාණික්යං මෞක්ති කන්න ගජේ ගජේ සාදවෝ නහි සර්වත්‍ර චන්දනන්න වනේ වනේ කියලා. මේ මහ පොළොවේ ඕන තරම් ගල් කැට බොරළු කැට තියෙනවා. නමුත් ඒ අතරින් මණිකලක් හොයාගන්නවා කියන එක අපිට ඉතාම අමාරු කාරණයක්. මෞක්ති කන්න ගජේ ගජේ වනාන්තරයේ ඕනේ තරම් දල තියෙන ඇත්තු අපි දැකලා තියෙනවා. ඒ ඇත්තු අතර ගජමුතු තියෙන ඇතෙක් හොයාගන්නවා කියන එක ඉතාම අමාරු කාරණයක්. ඡන්ද නන්න වනේ වනේ වනාන්තරයේ ඕනේ තරම් ගස් කොළන් තියෙනවා. ඒ ගස් කොළන් අතරින් හඳුන් පැලයක් හොයාගන්නවා කියන එක ඉතාම අමාරු කාරණයක්. අපේ සමාජයේ ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අතර සාධවෝ නැහි සර්වත්‍ර සත්පුරුෂයෝ කියන જાතිය හොයාගන්න පුරුෂයෝ ඕනේ තරම් ඉන්නවා. මිනිහෙක් වුණාට පස්සේ ඔළු ගෙඩියක් තිබුණාට බඩ ගෙඩියක් තිබුණාට අත් දෙක කකුල් දෙක තිබුණාට මිනිහෙක් වෙන්නේ නැහැ. එයා පුරුෂයෙක් වෙනවා නමුත් සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ අතර සත්පුරුෂයෙක් මේ සමාජයේ හොයාගන්නවා සත්පුරුෂය හොයාගන්නවා කියන එක ඉතාම අමාරු කාරණයක්. ඉතින් මේ පිරිස මට මතක් වුණා ඇත්තටම සත්පුරුෂයෝ ටිකක් නේද මේ සුබද්‍රාරාම පිරිවෙනේ ඉන්නේ කියලා. ඉතින් මම සුබද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේට සම්බන්ධ වුණේ 2008 වර්ෂයේ. 1990 තමයි මම මුලින්ම පාසලකට සේවය කරන්න සම්බන්ධ වුණේ. ඊට පස්සේ සේවය කරා විද්‍යාලංකාර පිරිවෙනේ එක අවුරුද්දක් විතර වැඩ කරලා තියෙනවා මම මේ පැහැදිලිකොට. ඊට පස්සේ තමයි සුබද්‍රාමේ සාරානන්ද පිරිවෙන දොම්පේ
ඉන් අනතුර 2008 වර්ෂයේ ඉඳලා සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ මම සේවය කරන්නේ. එතකොට මේ මට ආශ්‍රය කරන්න ලැබුණා හාමුදුරුවරු වැඩිපුරම ආශ්‍රය කරන්න ලැබුණේ හාමුදුරුවරු. අපෙන් ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා ජීවිත අපි මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ 10 ගානක් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබලා දැන් හොඳ තැන්වල සේවය කරන ඒ වගේම මහා සංඝරාජයන් වහන්සේලා බවට පත්වෙච්ච හාමුදුරුවරු වැඩ ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ අවුරුදු 17ක් කාලය තුල මට හම්බ වෙච්ච කවදාවත් වෙනස් නොවිච්ච චරිතයක් තියෙනවා. ඒ චරිතය තමයි අපේ ගරු කටයුතු සෝමතිලක පණ්ඩිත නායක හාමුදුරුවන් වහන්සේ. මම මේ ස්ථානයේ වැඩ පටන් ගන්න දවසේ ඉඳලා 2008 ඉඳලා අද වෙනකම්ම මට උන්වහන්සේ ආශ්‍රය කරන්න ලැබුණා. එක හාමුදුරුවමක් ඒ දැනට වැඩ ඉන්න ඒ හාමුදුරුව ඊළඟට ළඟින් ආශ්‍රය කරපු අනිත් හාමුදුරුව තමයි අපේ මහින්ද හාමුදුරුව. ඒ කාලේ ධර්ම ආශ්‍රය කරපු හාමුදුරුවෝ අතර ඒ දෙනම විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. ඊළඟ විශ්වවිද්‍යාලයේ එකට අධ්‍යාපනය ලැබලා අද වෙනකන් එකට අපි එකට සේවය කරපු අපේ පුණ්‍යාලෝක පණ්ඩිත හාමුදුරුවෝ අපි දැන් එකට විශ්වවිද්‍යාලයකම වර්ධය ඉගෙන ගත්තේ ඊට පස්සේ එකම ආයතනයේ විතර කාලයක් එකට සේවය කරේ. ඉතින් මේ වගේ වටිනා චරිත නොවෙනස් චරිත මට හම්බ වුණා. ඒ වගේම තමයි මේ හම්බ වෙච්ච ආචාර්ය මණ්ඩලය ඒ සහෝදර පිරිසක් සහෝදරයෝ වගේ මිතුරන් වගේ අපි එකට සම්බන්ධ වෙලා හිටියා. ඊළඟට අධ්‍යාපනය ලැබුණු පොඩි හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. උන්වහන්සේලා ඉගෙන ගන්නකොට මගේ ඉගෙන ගන්නකොට මා සමග ගුරුවරයෙක් හැටියට මාව ආශ්‍රය කරනවා. ඊළඟට වෙනත් අවස්ථාවන් වලදී සමහර වෙලාවට සහෝදරයෙක් වගේ ඊළඟට අනිත් වෙලාවට මිතුරෙක් වගේ මාව ආශ්‍රය කරනවා. ඉතින් ඒ නිසා ඒ හැම කෙනෙක්ගේම සම්බන්ධතාවය මට තිබුණා. කිසිම කෙනෙක් මේ මගේ මූණට කවුරුත් දොස් කියලා නැහැ. නැති දැන් ඕන තරම් දොස් කියනවනේ. අර සත්පුරුෂයෝ නැහැ කියලා කිව්වනේ හැමදැනම. ඉතින් ඒ නිසා එහෙම කට්ටිය කියන මට ඇහෙන්න කිසිම කෙනෙක් මෙතෙක් දොස් කියලා නැහැ. ඉතින් දැන් අපේ ඉගෙන ගන්න හාමුදුරුවෝ මේ විද්‍යායතන පිළිවෙලේ දැන් ගුරුවරු හැටියට දැන් මම වෙනුවට මේ සේවයට පැමිණුනේ මම ඉගෙන ගත්ත වරාගම මංගල හාමුදුරුවෝ. ඉතින් ඒ නිසා අපි උගන්වපු ටික ඒ විදිහටම කරගෙන යන්න පුළුවන් පරපුරක් ඇති වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේදී මම වැඩිදුර යමක් සඳහන් කරන්න කල්පනා කරන්නේ නැහැ. මම වෙනුවෙන් මේ විදිහේ උත්සවයක් සංවිධානය කරලා මේ විදිහේ උපහාර පුරලා සංවිධානය කළ අපේ කරුණානියුතු පරිණාධිපති හාමුදුරුවෝ, ඒ වගේම අපේ සුමංගල හාමුදුරුවෝ, ඒ වගේම ජයගල්ලේ හාමුදුරුවෝ, පුණ්‍යාලෝක හාමුදුරුවෝ, ජාත හාමුදුරුවෝ ඇතුළු ඒ සියලුම දෙනාට අපේ මගේ විශේෂ කෘතඥතාවය පුණ්‍යානුමෝදනාව පිරිනමනවා. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලාට විශේෂයෙන්ම මගේ කෘතඥතාවය පිරිනමනවා. ඒ වගේම මේ සේවය කරපු කාලය තුල වචනකින් හරි යම් කෙනෙකුට අපේ වැරද්දක් සිදු වුණා නම් ඒ සියලු දෙනාගෙන් සමාව අයදිමින් සෑම දිනකටම වාසනාවන්ත අනාගතයක් උදා වේවායි ආශිර්වාද කරමින් මගේ කතාව අවසන් කරනවා. හැම දිනකටම සම්මා සම්බුද්ධ. ගරු පරිවෙනාධිපති අතිගෞරවනීය ගම්තුනේ සෝමතිලක නායක මහින්පාණන් වහන්සේ, ඒ වගේම සුභද්‍රාරාම මූලික පිරිවෙනෙහි
ගරු පරිවෙනාධිපති අපේ ගරු කටයුතු කේගල්ලේ පඤ්ඤානන්ද පඬිතුක හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම සුභද්‍රාරාම පිරිවෙනෙහි ශ්‍රේෂ්ඨ ආචාර්ය අපේ ගරු කටයුතු පුණ්‍යාලෝක පඬිතුක හාමුදුරුවන් වහන්සේ ඇතුළත් ආචාර්ය මණ්ඩලයේ පැවිදි, ඒ වගේම ගිහි, ඒ වගේම පැවිදි ශිෂ්‍ය, ගිහි ශිෂ්‍ය සියලු දෙනාගේම මේ වෙලාවේදී අවසර පතනවා. විශේෂයෙන්ම සුභද්‍රාරාම අතුල රාජ මහා විහාරය, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පාරමිතා බෞද්ධ විහාරය ඇතුළු විහාරගණී විහාරාධිපති, කොළඹ නවකෝරළේ ද්විතීය සංඝනායක අපගේ ගුරු දේවෝත්තම සුභද්‍රාරාම විද්‍යාලය පිරිවෙනෙහි ගරු කෘත්‍යාධිකාරී නායක හාමුදුරුවන් වහන්සේ මේ කාල සීමාව තුළ විදේශගතවයි වැඩ වාසය කරන්නේ. ඒ නායක හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය අවවාද මඟ පෙන්වීම යටතේ අද මේ වැඩසටහනට අපිට සහභාගී වන්නට අවකාශය උදා වුණා. මෙහි මුඛ්‍ය පරමාර්ථය පිළිබඳව අපි හැමදෙනාම මේ වෙනකොට හොඳට පැහැදිලි අවබෝධයක් පවතිනවා. 2008 වර්ෂයේ අපේ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනට ආචාර්යවරයෙකු වශයෙන් එකතු වෙලා 2025 වර්ෂයේ විශ්‍රාම දිවියට යොමු වෙන අපේ රාජ් පාලිත ශ්‍රීලාල් ගුරුතුමා වෙනුවෙන් එතුමාට කෘතගුණ පූජාවක් විදිහට ගුරු උපහාර කටයුත්තක් විදිහටයි අද මේ උත්සවය සංවිධානය කරන්න තියෙන්නේ. ඉතින් එතුමා පිළිබඳව මටත් වඩා හොඳට අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම, ඒ වගේම එතුමාගේ අධ්‍යාපනයේ හදාරපු අද මේ වෙනකොට මේ අවස්ථාවේ නොහිටියත් බොහෝ පැවිදි, ඒ වගේම නිහි ශිෂ්‍ය ප්‍රජාවක් ඉන්නවා. ඉතින් ඒ අය එතුමා පිළිබඳව හොඳට අඳුනනවා. ඉතින් අපි විහාරස්ථානයේ වැඩ කටයුතු බාර අරගෙන, ඒ වගේම කුඩා කාලයේ සිට නායක හාමුදුරුවන් වහන්සේලාගේ අවවාද අනුශාසනා යටතේ මේ විහාරස්ථානයේ කටයුතු සිද්ධ කරද්දී එතුමාව අපිට කල්යාණ මිත්‍රයෙක් විදිහට යම් යම් අවස්ථාවන් තුළ අපේ ජීවිතවලට සමීප වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ අපවත් වේ වදාළ ලොකුනායක හාමුදුරුවන් වහන්සේගේ ආදාහන ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්නට යෙදුණු ඩී.ජේ. රන් ශ්‍රීලාල් ජයසිංහ අපේ සහෝදර ආචාර්යතුමන්ට සුවබර කිසිදු දිවියකට ඔබ පැතුම් කරන උපහාර පිළිවෙල මේ අවස්ථාවේ වචන ස්වල්පයකින් ඔබ ඇමතීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ප්‍රථමයෙන්ම මාගේ ස්තුතිය පුද කරන්නට කැමතියි. අපේ ශ්‍රීලාල් ගුරුතුමා අතිශයින්ම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට හිතවත්ව කාරුණිකව ශිල්පඥානය ලබා දුන් ගුරුවරයෙක් විදියට අපි හඳුනාගත් දවසේ සිටම දැනගෙන හිටියා. ගරු සම්මේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක කෑගල්ලේ පඤ්ඤානන්ද හාමුදුරුවෝ වහන්සේ, සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ශාස්ත්‍රපති තලපත්තිය පුණ්‍යාලෝක පඬිතුක හාමුදුරුවෝ වහන්සේ, සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ප්‍රවීණ ගීත රචක වක්කේවේ ධම්මානන්ද පඬිතුක හාමුදුරුවෝ වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයේ අපේ බෞද්ධ විද්‍යාලයේ නියෝජිත විහාරපතිතුමා, ඒ වගේම අද දින විශ්‍රාම සුවයට පාකලමින් කටයුතු කරන අපේ රාන් ශ්‍රීලාල් මහත්මයා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. කිවරික කරුණු සියලු දේවල් සඳහන් කළා. නමුත් ශ්‍රීලාල් මහත්මයා අපි අඳුරගන්නේ 2008 ඉඳලා. 2008 තුමා සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ ආචාර්යවරයෙක් වශයෙන් සම්බන්ධ වුණා.
එවකට පරිවේනාධිපති ධූරය දරුවේ අපි මඩකුඹුරේ සුමන ආඹුරන් වහන්සේ උන්වහන්සේ යටතේ මම හිතන්නේ අවුරුදු 4ක් හෝ 5ක් වගේ කාල සීමාවක් සේවය කළා. ඊට පසුව 2010-11 සිට නැවත අපි සමග මේ පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්යවරයෙකු වශයෙන් සම්බන්ධව කටයුතු කළා. ශ්‍රීලාල් මහත්මයා ගැන අපේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා එවැගේම සේනාරත්න මහත්මයා එතුමා ගැන කාරණා ගණනාවක් සඳහන් කළා. සත්පුරුෂ බව අපි ඔය අවුරුදු 17ක් 18ක් කාල සීමාව තුළ හඳුනාගත්තා. ශිෂ්‍යයන්ට දැනුම පෙළ පොතේ දැනුම ලබා දෙන අතර එතුමා උත්සාහ කළා ශිෂ්‍යයන් ගිහි පැවිදි එතුමාට ගොඩක් ආශ්‍රය ලැබුණේ පැවිදි ශිෂ්‍යෝ පස්වරු වංශේ ඒ ශිෂ්‍යයන්ට පෙළ පොතේ දැනුම දෙන අතර සමාජීය දැනුම මේ පරිසරය තුළ ජීවත් වෙන්නේ කොහොමද කියන දැනුම ලබා දීමට උනන්දු වුණා. මොකද පන්ති කාමරේ ඉගෙනීම් කටයුතු කරන අවස්ථාවල ඒ ඉගෙනීම් කටයුතු අධීක්ෂණය කරන අවස්ථාවලදී අපට අහන්න දකින්න ලැබුණ දෙයක් තමයි පොතපතේ දැනුමත් එක්ක මේ සමාජයේ ජීවත් වෙන්න ඕන දැනුමත් ලබා දෙන්න කටයුතු කළා. ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි. මා පරිවේනාධිපති වුණාට බොහෝ අවස්ථාවලදී මටත් මගේ ඒ පරිපාලන කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන ගුරුවරුන් දුන්නා. මඟ පෙන්වීම කටයුතු කළා. ඒ නිසා ශ්‍රීලාල් මහත්මයා ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි ගුරුවරුන් අපට ගුරුවරයෙක් වුණා. කුසලස්ස උපසම්